Hello guys, welcome to my YouTube channel. Easy German with Sinhala YouTube channel එක subscribe කරපු නැත්නම් අය අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔන්න මම අද අලුත් lesson එකක් අරගෙන ආවා. කලින් lessons බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලලා මේක බලන්න. ඉතින් අපි පටන් ගමු. අද අලුත් පාඩම තමයි board එකේ පේනවා ඇති greetings. කොහොමද අපි German language එකෙන් greeting කරන්නේ කියලා. Begrüßungen. ඔයාලට පේනවා ඇති Begrüßungen. Greetings. Begrüßungen. B E G R Umlaut U S Z U N G A N. Begrüßungen. Greetings. Greetings වල අපි ඉස්සෙල්ලාම කවුරු හරි දැන් දැක්කොත් hi hello කියලානේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ hello කොහොමද කියලානේ hello hi ජර්මන් වලින් අපි hello ඉංග්‍රීසි වලින් කියන්නේ හැබැයි ජර්මන් වලින් අපි කියන්නේ hello කොහොමද hello හොඳට කට අරින්න මේ ඒ අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ ජර්මන් වලින් ආ කියලා එතකොට hello 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 නෙමෙයි hello ඒ වගේම ජර්මන් වලින් අපි මේ hello කියන වචනෙට අමතරව තව යොදා ගන්නවා අපි මේ වගේ වචන තුනකුත් grüß Gott grüß Sie grüß dich මේවල තේරුමත් hello hi සුබ දවසක් grüß Gott කියද්දී hello කියලා අපි අදහස් කරනවා ඒ වගේම සුබ දවසක් good day සුබ දවසක් කියලා ඒකෙන් අදහස් කරනවා. එතකොට hello grüß Gott කොහොමද? grüß Gott grüß Gott grüß Sie grüß Sie grüß dich ඔයාලට පේනවා ඇති මෙතන dish C ඒ දෙකේ තමයි වෙනස් වෙන්නේ. එතකොට dish කියන්නේ you කියන අදහසම තමයි. C කියන්නේත් එහෙම තමයි. හැබැයි grüß Sie formal. formal කියන්නේ අපි පළවෙනි වතාවට කාත් එක්ක හරි කතා කරනවා නම්, ඒ කියන්නේ වැදගත් කෙනෙක් එක්ක කතා කරනවා නම් අපි යොදාගන්නේ grüß Sie කියලා. මේ C එක. dish කියන්නේ ඔගේ යාළුවෙක්. informal විදිහට අපි කතා කරනවා නම් grüß dich. එතකොට hallo grüß Gott grüß Sie grüß dich ඔයාලා මාත් එක්කම කට ඇරලා හොදට ප්‍රොනවුන්ස් කරන්න. එතකොට මේක ඔයාලට හරිම සිම්පල්. hello grüß Gott grüß Sie grüß dich තේරුම hello hi hello කොහොමද නිකන් සුබ දවසක් hello මේ ඔක්කොම යූස් කරන්නේ අපි hello hi කියන තේරුමට. හරිද? එතකොට hello කියලාත් යූස් කරනවා ඒ වගේම grüß Gott, grüß Sie, grüß dich කියලා අපි ජර්මන් වලදී කතා කරනවා. ජර්මන් වලින් කොහොමද සුබ උදෑසනක් කියලා කියන්නේ? good morning කියන්නේ කොහොමද ජර්මන් වලින්? guten Morgen. guten Morgen. හොඳට මතක තියාගන්න morgen කියලා කියන්නේ morning. Morgan ලියනකොට M අකුර capital. Guten Morgen. අනිවාර්යයෙන්ම M අකුර capital වලින් ලියන්න ඕනේ. simple වලින් ලියුවොත් තේරුම වෙනස් වෙනවා. හරිද? එතකොට මේ විදිහටම guten කියද්දී G අකුර capital වලින් ලියලා M අකුරත් අපි capital වලින් ලියන්න ඕන අනිවාර්යයෙන්ම. Guten Morgen. Good morning. Guten Morgen. Guten කියන්නේ good කියන එක. Guten good. Morgen morning. Guten Morgen. Good morning. ඊළඟට අපි බලමු Guten Tag. Guten Tag කියන එක good afternoon කියන එකටත් අපි සුබ දහවලක් කියලාත් කියනවා. ඒ වගේම සුබ දවසක් කියලාත් කියනවා. Guten Tag අපිට දවසේ ඕනම වෙලාවක යූස් කරන්න පුළුවන්. මොකද සුබ දවසක් නේ හැමෝටම සුබ දවසක්. Guten Tag.
ඒ වගේම good afternoon කියන තේරුමත් මේකෙන් තියෙනවා. හරිද? එතකොට guten Tag. කොහොමද මේක කියන්නේ? ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? guten Tag. මේ G අකුර අපි ප්‍රොනවුන්ස් කරද්දී Tag කියලා නෙමෙයි ප්‍රොනවුන්ස් කරන්නේ. Tag කියලා. අල් කයන්න. guten Tag. guten Tag. සුබ දවසක්. guten Tag. සුබ දවසක්. කොහොමද කියන්නේ අපි? guten Tag. guten Tag. හරි. සුබ සන්ධ්‍යාවක්. good evening. කොහොමද අපි ජර්මන් වලින් කියන්නේ? guten Abend. guten Abend. කොහොමද? guten Abend. Abend නෙමෙයි Abend. අල්ටයන්න වගේ ප්‍රොනවුන්ස් කරන්න ඕන. D අකුර නෙමෙයි ප්‍රොනවුන්ස් කරන්නේ. D තිබුණට අපේ ප්‍රොනවුන්ස් කරද්දී අල්ටයන්න වගේ શબ્දයක් තමයි ඇහෙන්නේ. guten Abend. Abend. guten Abend. good evening. සුබ සන්ධ්‍යාවක්. good night. සුබ රාත්‍රියක්. කොහොමද අපි කියන්නේ? gute Nacht. gute Nacht. ඉස්සෙල්ලා guten කියලා තිබුණේ guten. හැබැයි මේකෙදි n අකුර නැහැ. ඔයාලට පේනවා ඇති. gute Nacht. මේ n a c h t. හැබැයි මේ ch තේදී ch නෙමෙයි. Nacht. 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 gute Nacht. අල් කයන්නත් එක්ක එහෙම තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. Nacht. අල් කයන්න අල් ටයන්න වගේ gute Nacht. gute Nacht. good night. සුබ රාත්‍රිය. gute Nacht. good night. gute Nacht. good night. කොහොමද අපි bye කියන එක ජර්මන් ලැන්ග්වේජ් එකෙන් කියන්නේ? අපි බලමු. bye. Tschüss. Tschüss. Tschüssi. ඒ වගේම ciao. ciao කියලාත් කියනවා. ඒක ඉතාලි භාෂාවෙන් තමයි මේකට එන්නේ. ඉතින් ciao කියලාත් කියනවා. හැබැයි ජර්මන් ලැන්ග්වේජ් එකේදී ගොඩක් කියන්නේ tschüss. tschüss. tschüssi. හරිම සිම්පල්. මේක වෙනස් වෙන්නේ මෙතෙන්ට එක s එකයි මෙතන ඩබල් s තියෙනවා. ඒ වගේම මෙතන ඩබල් s එක i. පොඩි වෙනස්කම් වලින් එකම තේරුම මේකෙන් කියන්නේ bye. tschüss. tschüss. tschüssi. ciao. bye. hi. ඊළඟට see you again. නැවත හමු වෙමු. ඔයාලට පේනවා ඇති මෙතන මම දෙකක් ලියලා තියෙනවා. see you again කියන එකට මේ දෙකේම එකම තේරුම. හරිද? ඒ කියන්නේ නැවත හමු වෙමු. එහෙමත් නැත්නම් bye කියන එක තමයි. හරිද? see you again නැවත හමු වෙමු කියන්නේ ඉතින් අපි කෙනෙක්ට bye කියන එක තමයි. හරිද? එතකොට auf Wiedersehen. කොහොමද අපි කියන්නේ? auf Wiedersehen. Wiedersehen. Auf Wiedersehen. Auf Wiedersehen. See you again. එහෙමත් නැත්නම් අපි ටෙලිෆෝන් කෝල් එකේදී ඔයගොල්ලෝ කාත් එක්ක හරි ටෙලිෆෝන් කෝල් එකක කතා කරනකොට auf Wiedersehen නෙමෙයි කියන්නේ. auf Wiederhören. hören umlaut o hören. hören කියන්නේ listening අහෙනවා. hören. ටෙලිෆෝන් කෝල් එකකින් අපි කතා කරනවනේ. එතකොට අපි කියන්නේ auf Wiederhören. නැවත කතා කරමු වගේ එකක් තමයි අදහස. නැවත හමු වෙමු නැවත කතා කරමු. නැත්තම් bye ටෙලිෆෝන් කෝල් එකෙන් කතා කරනකොට auf Wiederhören. auf Wiedersehen. auf Wiederhören. Wiederhören. auf Wiederhören. auf Wiedersehen. see you again. ඊළඟට අපි ඉගෙන ගමු see you later. පස්සේ හමු වෙමු. කොහොමද අපි කියන්නේ කියලා. bis später. bis später umlaut a. එතකොට umlaut a අපි ප්‍රොනවුන්ස් කරද්දී a කියලා නෙමෙයි ප්‍රොනවුන්ස් කරන්නේ. a නේ später. bis später. see you later. Tschüss. Bis später. Bye. පස්සේ හමු වෙමු. නැවත හමු වෙමු. ඒ වගේ. Bis später.
See you later. කොහොමද අපි ප්‍රනවුන්ස් කරන්නේ? Bis später. Bis später. See you later. ඒ වගේම තේරුමක් තමයි දැන් තියෙන්නේ see you soon. ඒකත් නැවත ඉක්මනින් හමු වෙමු වගේ එකක්. ඉක්මනින්ම හමු වෙමු ඒ වගේ එකක්. Bis bald. Bis bald. T අකුර වගේ ප්‍රනවුන්ස් කරන්න. Bis bald නෙමෙයි. Bis bald. Bald. Bis bald. See you soon. Bis bald. See you soon. ඉතින් යාළුවනේ අද ලෙසන් එක මෙතනින් ඉවරයි. මම හිතනවා ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මතක් කරන්න ඕන මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ දාන්න කට්ටියට share කරන්න, like කරන්න, comment කරන්න ඒකත් අමතක කරන්න එපා. ඉතින් අද මම ඔබෙන් සමුගන්නවා. ඊළඟ දවසේ අලුත් lesson එකකින් හමු වෙමු. Bye. Cheers.